ශ්‍රී ලංකාවේ එක්තරා ඈත පිටිසර ගමක වැවක් අද්දර පවුල් දෙකක් ජීවත් වුණා. එක පවුලක හිටියේ නිමා. අනෙක් පවුල හිටියේ සමා. මේ දෙන්න පොඩි කාලේ ඉඳන්ම හොඳම යාළුවෝ. දෙන්නම ඉගෙන ගත්තේ එකම පාසලේ එකම පන්තියේ. හැබැයි මේ දෙන්නගේ ජීවිතවල ලොකු වෙනසක් තිබුණා. නිමල් කියන්නේ හැමතිස්සෙම තමන්ට තියෙන දේ ගැන සතුටු වෙන කෙනෙක් නෙවෙයි. එයා උදේ නැගිට වෙලාවෙ ඉඳන් කලේ සමන්ගේ ජීවිතේ දිහා බලලා තමන්ගේ ජීවිතය ගැන දුක් වෙන එක. බලන්නකෝ සමන් අඳින ලස්සන ඇඳුම්, බලන්නකෝ සමන්ට තියෙන බයිසිකලේ. මට ඒ කිසිම දෙයක් නැහැ. මම මෙච්චර පාඩම් කරලත් මම මෙච්චර වැඩ කරලත් ඇයි මට ඒව නැත්තේ? නිමල්ගේ හිතේ තිබුණේ පුදුම සංසන්දනයක්. එයාට තමන්ගේ අතේ තියෙන රුපියලට වඩා වටින්නේ සමන්ගේ අතේ තියෙන රුපියල් දෙක තමයි. මෙහෙම කාලේ ගෙවිල ගියා. මේ දෙන්නම තරුණයෝ වුණා. සමන් තමන්ගේ පියාගෙන් උරුම වුණ පුංචි කඩ කෑල්ල දියුණු කරලා ලොකු ව්‍යාපාරිකයෙක් වෙන්න මහන්සි වුණා. නිමලුත් ඒ වගේම රස්සාවක් කළා. හැබැයි නිමල්ගේ හිත හැමදාම තිබුණේ සමන් ගාව. ටික කාලෙකින් සමන් අලුත් මෝටර් රථයක් ගත්තා. නිමල් එක දැකලා දවස් 3ක් කෑවෙත් නැහැ. අනේ මම සමන්ට වඩා හොඳට ඉගෙන ගත්තා. මම සමන්ට වඩා ලස්සනයි. ඒත් ඇයි දිවියනේ සමන්ට විතරක් මෙහෙම සැප ලැබෙන්නේ? නිමල් නිතරම තමන්ගේ බිරිඳ එක්ක මැසිවිලි නැගුවා. මේ සංසන්දනය නිසාම නිමල්ට තමන්ගේ ජීවිතයේ තියෙන සුන්දරත්වය පේන්නේ නැති වුණා. නිමල්ට ලස්සන ගෙයක් තිබුණා. නීරෝගී දරුවෝ හිටියා. ආදරණීය බිරිඳක් හිටියා. හැමෝම නිමල්ට ආදරය කළා. ඒත් නිමල්ට ඒ කිසිම දෙයක් පෙනුනේ නැහැ. එයාට පෙනුනේ සමන්ගේ මාලිගාව වගේ ගේ විතරයි. එක දවසක් මේ නිමල් මේ දුක දරා ගන්න බැරුව ගමේ ඉන්න ඊටාම ප්‍රඥාවන්ත මහලු සීය කෙනෙක්ගෙන් උපදෙස් ගන්න ගියා. සීයේ, මගේ හිතට කිසිම සහනයක් නැහැ. මමයි මගේ යාළුව සමනුයි එකට හැදුනේ. හැම අතෙම මම එයාට වඩා ඉදිරියෙන් ඉන්න ඕන කෙනෙක්. ඒත් එයාට තියෙන සැප සම්පත් මට නැහැ. මම මාව මෙයා එක්ක සසඳලා හෙම්බත් වෙලා ඉන්නේ. නිමල් හඬමින් මෙහෙම කිව්වා. ඉතින් මේ සීයා නිමල්ව වැව අද්දර තිබුණු උද්‍යානයකට එක්කගෙන ගියා. එතන එක පැත්තක හරිම ලස්සනට පිපුණු රෝස පඳුරක් තිබුණා. අනෙක් පැත්තේ උසට වැවුණු උණබට පඳුරක් තිබුණා. නිමල් පුතේ, මේ රෝස ගහ දිහා බලන්න. ඒක හරිම ලස්සනයි, සුවඳයි. හැමෝම එක දිහා බලලා සතුටු වෙනවා. දැන් මේ උණබට ගහ දිහා බලන්න. ඒකේ මල් පිපෙන්නේ නැහැ. සුවඳක් නැහැ. හැබැයි ඒක අහස උසට කෙලින් වැවෙනවා. නිමා, ඔයා හිතනවද රෝස ගහ කවදාවත් හිතනවා ඇති කියලා? ඇයි මම උණබට ගහ වගේ උස නැත්තේ කියලා? එහෙමත් නැත්තම් උණබට ගහ හිතනවා ඇති කියලා ඇයි මට රෝස මලක් වගේ ලස්සන වෙන්න බැරි වුණේ කියලා? නිමල් ඉතින් නිහඬ වුණා. පුතේ, රෝස ගහට ලස්සන වෙන්න පුළුවන් උනේ ඒක රෝස ගහක් වෙන්න උත්සාහ කරපු නිසායි. උණබට ගහට ශක්තිමත්ව ඉන්න පුළුවන් උනේ ඒක උණබටයක් වෙන්න උත්සාහ කරපු නිසායි. රෝස ගහ උණබටයක් වෙන්න ගියා නම් ඒකට ලස්සන මල් දෙන්නත් බෑ. උසට වැවෙන්නත් බෑ. අන්තිමට ඒක මැරිලා යනවා. මේ දැනුගත් සීයා තව දුරටත් මෙන්න මෙහෙම කිව්වා. නුඹේ ජීවිතයේ තව කෙනෙක් එක්ක සසඳන හැම මොහොතකම නුඹ නුඹේම අනන්‍යතාවය විනාශ කරගන්නවා. සමන් උපන්නේ එයාගේ කර්මය සහ එයාගේ ගමන යන්න. නුඹ උපන්න නුඹේම ගමන යන්න. උණ බටයට උණ බටයක් විදියට පළක් තියෙනවා. රෝස මලට රෝස මලක් විදියට වටිනාකමක් තියෙනවා. නුඹ අන් අය සමග සසඳන එක නැවැත්තුව දාට නුඹට පෙනේවි නුඹ සතුව තියෙන වටිනාකම. නිමල් එදා ගෙදර ගියේ ලොකු පාඩමක් ඉගෙනගෙන. එයා එදා ඉඳන් සමන්ගේ මෝටර් රථය දිහා බලන එක නතර කළා. ඒ වෙනුවට තමන්ගේ වත්තේ තියෙන මල් පාත්තිය දිහා බලලා සතුටු වුණා. තමන්ගේ දරුවෝ එක්ක සෙල්ලම් කළා. පුදුමයකට වගේ නිමල් සංසන්දනය නතර කරපු දවසේ ඉඳන් එයාගේ හිතට පුදුම ශක්තියක් ආවා. ඒ ශක්තියෙන් එයා තමන්ගේ රස්සාව හරිම ආසාවෙන් කළා. වසර කිහිපයක් යද්දී නිමල්ටත් නොදැනීම එයා ගොඩක් දියුණු වුණා. හැබැයි ඒ දියුණුව ලැබුණේ
අනිත් අයට වඩා වෙන්න නෙමෙයි තමන් වඩා හොඳ වෙන්න උත්සාහ කරපු නිසයි. යාළුවනේ, ලෝකේන දුක්ඛිතම මිනිසයා කවුද කියලා දන්නවද? තමන්ගේ ජීවිතය තව කෙනෙක්ගේ ජීවිතයත් එක්ක සසඳන මිනිසයා. සමාජ මාධ්‍ය නිසා අද අපි හැමෝම කරන්නේ මේ වරදමයි. අනුන් පෙන්වන ජීවිතය දිහා බලලා අපි අපේ ජීවිතය ගැන දුක් වෙනවා. අනුන්ගේ සාර්ථකත්වය ඔයාගේ අසාර්ථකත්වයක් නෙමෙයි. අනුන්ගේ වේගය ඔයාගේ පමාවීමක් නෙමෙයි. සූර්යාට වෙලාවක් තියෙනවා පායන්න. සඳට වෙලාවක් තියෙනවා පායන්න. දෙන්න සසඳන්න බැහැ. දෙන්නම තමන්ගේ වෙලාවට ලෝකය ලස්සන කරනවා. මතක තබා ගන්න, ඔබව තවත් කෙනෙක් සමග සසඳනවා කියන්නේ ඔබ ඔබටම කරගන්නා අගෞරවයක්. ඔබ විශේෂී පුද්ගලයෙක්. ඔබ පිපෙන්න ඕනේ තව කෙනෙක් වගේ වෙන්න නෙමෙයි. ඔබ ඔබම වෙන්න. මෙන්න මේකයි මේ කතාවෙන් අපට ඉගෙන ගන්න තියෙන පාඩම. ඉතින් මේ වගේ තවත් ලස්සන කතාවක් අරගෙන මම ආයෙම ඔයාලව හමු වෙන්න එන්න. ඔබට ජය.